එකක් ඕඩර් අපි කාලෙක පස්සේ අලුත් vlog එකක් කරන්න යන්නේ ඔයගලන්ට. අපි යනවා පෝස්නාන් සිටියකට. දැන් මේ යන ගමන් ඉන්නේ. අද අපි යන්නේ බස් එකක. යන් අපිත් එක්ක පෝස්නාන් බලන්න. බස් එක යන්න ඕනේ. ඒක දුර ගමන් බස් එක. ෆ්ලික්ස් බස් එක. දැන් අපි ඇවිල්ලා තියෙන පෝස්නාන් වලට යන බස් එක අරගන්න. මෙතන තමයි මේ දුර ගමන් බස් නවත්තන තැන. මේ ෆ්ලික්ස් බස් කියන මේ තමයි අපි යන්නේ. දැන් මෙතන තියෙන බස් එක යනවා පැරිස් වලට වෙන එකක්. ඒ කියන්නේ පෝලන්ඩ් වල ඉඳන් පැරිස් වලට යනවා. ලක්සම්බර්ග් යනවා ජර්මනුත් යනවා. ජර්මන් හරහා පැරිස්ද? ඔව් ජර්මන් හරහා ලක්සම්බර්ග් ඊට පස්සේ පැරිස්. ඒ වගේ දැන් අපි යන්නේ මේ වගේ ෆ්ලික්ස් බස් එකක. අපේ බස් එක තාම නෑ. ඔව් අපි ඉන්නේ ස්ටේෂන් එකේ තමයි. මෙන්න මෙතනින් තමයි ෆ්ලික්ස් බස් ගන්න. දැන් අපි බලමු අපේ බස් එක ආවම අපි දැන් ඒක කරනවා. මේකේ කියන්නේ තට්ටු දෙකක් තියෙනවා බස් වලනේ. ඔව්. නෑ මේකේ නෑ. මේකේ නෑ අපි යන්නේ එකේ තියෙනවනේ. ඔව්. ඒක පෙන්නන්නම් එතකොට. ආවා. මේ දැන් අපි යන්න හදන්නේ බස් එකේ. Flensburg. Hamburg කියන්නේ මේ ජර්මන්. මේකේ උඩ සීට් එකක් කරේ. ලගේජ් ගන්න. Dega hamara? Nah, masih. Pෝස්නාන් වල. එනකොටම ෆ්ලයිට් එක යනවා. අපි ඉන්නේ පෝස්නාන් වල. දැන් තමයි අපි බස් එකේ ඉන්නේ. ටැක්සි එකේ නිකන් ඉන්නවා යන්න. පෝස්නාන් වලනේ මේ පෝලන්ඩ් වල හැම සිටි එකකම තියෙනවා ඕල් ටවුන්. දැන් අපි යන්නේ පෝස්නාන් වල ඕල් ටවුන් එක බලන්න. මේ අපිත් කියන් කොහමද කියලා බලන්න. අපි පළවෙනි පාරට තමයි පෝස්නාන් වල ඕල් ටවුන් එක බලන්න යන්නේ. වර්සෝ වගේම ලස්සනද කියලා බලමු. ආරට්‍රාම් එක වෙනස්. කලර් කොහොමද මේ ඇන්ටිලා දෙන්න. දෙකද? එක වගේ.
මේ මල් ලස්සන සුදු පාට. එයා දැක්කද? ඒ රෝස නෙමෙයි දාන්නේ මම. මම හැබැයි කියායි මෙහෙ මල් නෑ කියලා. මොනවද ඉතින් අර වර්සෝ වල නම් තියෙන ටියුලිප් එහෙම ගොඩක් හැමතැනම. මෙහෙ එහෙම දැක්කේ නෑ ලොකුට මෙතන තමයි දැක්කේ. මේ ගෝවෙන්න මෙහෙ යන්න ඕන. මේ බිල්ඩින් එක දිහා ලස්සන. ඒක ගොඩක් ඒක නිකන් චර්ච් එකක්ද? මේ ඔක්කොම ඉස්සර තියෙන දාම තියෙන බිල්ඩින් නේ අර ඒ වගේ. වෙන ඒ කියන්නේ වෙනස් කරන්නේ නැහැ මේක. ඉස්සර විදිහට හැමෝම තියාගෙන ඉන්නේ. වෙලා තියෙන්නේ මේ පෝස්ට් නාන් වල තියෙන ආරාමයේ ස්ටයිල්. පොඩි මාක් එකක් මම තියෙනවා. මේ වීඩියෝ කරන්න බැරිද දන්නෙත් නැහැ. නෑ පොඩක් ගන්න. මේ වල තියෙන ගොඩක් ලස්සන. මේ වමඩ මලක් කරන්න නෑ. ඔව්. මට මලක් කරන්න දුන්න කියලාද? ශ්‍රොති යටක් දීලා. ඒ ලස්සනේ මල. ඒකනේ මගේ හිතේ කිය මල. මම වගේනේ. දවස් පිළියෙද මොකක්ද මම මේ මල. මේ ඕල් ටවුන් එක වාගේ ඉස්සලා මොකද්ද කිව්ව පොඩි කිව්වනේ අපේ එකට වඩා. පොඩි අපේ එකට වඩා ටිකක් කිසි නිකන් නෑ හැපනින් එකක් නේ. අපේ එක නෙමෙයි වර්සෝ වල. අපිට ඕල් ටවුන් එක නෑ. අපි ලංකාවනේ. නෑ වගේ වර්සෝ වල ඕල් ටවුන් එක ලස්සනයි පෝස්ට් නාන්ගේ ඕල් ටවුන් එක වඩා. මිස්තුලා එක අර මේ හැබැයි බිම නම් හැම එකකම එක වගේනේ. බිම පොළව මේ ගල් මේ විදිහටම තමයි වර්සෝ වල මේ ඕල් ටවුන් එකේ තියෙන්නේ. මේ දින ඕල් ටවුන් එකේ නේද? ඔව් මෙතන. පොඩ අර හරිය මේ කමල අරන් දුන්න මම යාට මම හිතුවා මල් පොකුරා කරන් දෙයි කියලා. ඒකට එකයි අරන් දුන්නේ මේ මල. ඒක මම තමයි තේරෙන්නේ. ජූස් එකක් ඕඩර් කරේ. එහෙනම් මෙහෙම එකක් තමයි ආවේ. අපිට තේරුන්නේ අපිට ජූස් එකක් තියෙන්නේ කියලා.
මේක දින ඉතින් අයිස්ක්‍රීම් තියෙනවා ෆෘට්ස් තියෙනවා මොනවද ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි රාස්බෙරි ඒවා තමයි තියෙන්නේ අයියෝ ඇත්තටම ජූස් එකක් කියලා මම්මි තිබ්බා හඩ බොන්න කියලා ඕඩර් කරේ මොකද කන්න මම ඔයාලට පොඩි විස්තරයක් පෝස්නාන් ගැන කියන්න. පෝස්නාන් කියන්නේ මේ පෝලන් වල තියෙන ගොඩක්ම පැරණි සිටි වලින් එකක්ලු. ඒ වගේම මේ පෝස්නාන් තියෙන්නේ වර්සෝත් බර්ලිනුත් අතර. ඒ කියන්නේ half half තමයි. ඒ කියන්නේ වර්සෝ වලින් ඉඳන් පෝස්නාන් වලට පෝස්නාන් වලින් ඉඳන් බර්ලින් වලට ඒ දුර half half තමයි තියෙනවා කියලා කියන්නේ. ගොඩක් පැරණි සිටි එකක් කියලා තමයි ඉතින් පෝස්නාන් කියන්නේ. අපි දැන් ආවා පාක් එකකට. මේ හරිය මේ පොඩි මොකක්ද මේකද කියන්නේ වැවක් වගේද? ඒ වගේ ප්ලේස් එකක්. ඉතින් කට්ටිය එනවා මෙතනට පොඩ අර බාබකියු දාන්න පුළුවන්. එහෙම හවසට ඉන්න පුළුවන්. ඒ වගේ ප්ලේස් එකක්. හැබැයි නම දන්නේ නැහැ මේ පෝස්ට්මාන් වල මේ කොතනද කියලා. අපි මේ පොඩක් නම කාගෙන් හරි අහගෙන දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඔයාලට බලන්න අපි දැන් ඉස්සරහට යන්නේ. අපි අර පැත්ත තමයි අර මේගොල්ලෝ බීච් එකට වගේ. මේ ඉන්නේ අපේ මේ යාළුවෝ ටික. මෙයා අන්න ගලක් හරි පොටයක් කරගෙන ඉඳගෙන ඉන්නවා. Baru case kan? නියම් ප්ලේස් එක. Abang masuk sedikit. බඩිර මං කිලෝමීටර් 7යි. Enak bais kira iya ini. Kena gitu kartu ya. Bukan tuh aja. Mewan? Ya. මේක ඔව්. උගලක් තියෙනවා මේ බෝගුත් තියෙනවා දැකලා. හැබැයි අරක නැහැ. ඒ වුණ සංගලන ගන්න. මේ බලහන් මේ කාරුත් යනවා වතුරේ. මෙතෙන්ද නෙමෙයි සංකයන්ද ඔබ යහ පැත්ත. මේ ඔයා දැන් කියන්නේ නැද්ද විස්තරේ මෙතන කට්ටිය මොකද්ද කරන්නේ කියලා? අතන වොලිබෝල් ගන්නවා, ස්විමින් කරනවා, ඔක්කොම තියෙනවා එතන. බෝට් බදිනවා. අවුදි බද්ද හොඳ. අද තමයි අපි පෝස්නාන් වල ඉන්න දෙවෙනි දවසේ. අපි යනවා දැන් පාක් එකක් බලන්න. ඒකේ නම සිටඩෙලා. මේ අපි පාක් එක බලන එක යන්නේ මෙයා. ආයි දැන් එයාට වෙන්න. මේ තමයි ගාමිණී අයියා. ඔව් දැන් බලන්න රක්ෂිත වනාන්තරයක් වගේ. මේ කාලේ යුද්ධෙට මෙයා කරපු බෙව්වා මං හිතන්නේ බැමි. යුද්ධ ආගාලනේ. ඔව් නේද මට එහෙම තමයි හිතෙන්නේ. මේ අහන්නකො දැන් අපි කොතෙන්ද යන්නේ? ඔතේ යන්න තැන දන්නවද? මේ කාලේ හරියට බංකර් වෙන්නදී පාවිච්චි කරපුනේ. උමගක්. උමම්මාරක.
ෆොටෝ එකේ තියෙන. මේ තියෙන මේ මෙන්න මෙතන. එතෙන්ට යන්න බැරිද අපිට? ඒක වහලාද? මේ මොකද්ද මේක වහලා තියෙන යුද ටැංකිය තියෙන සීන් එක වහලා තියෙන මෙන්න මෙතෙන්ට යන්න. අර මොන්නේ? කොහෙද? මෙන්න අර මේ අර දැක්ක අර මේ ඒ කවුද දඬුලන්නේ කවුද? ලස්සනයි අර බලන්නකෝ. අර යා බලක් ඉන්නවා. කියවෙන්නේ කියලා දන්නේ නැහැ කියන්නේ. මම නම් දන්නේ නැහැ. මිනිස්සු දන්නේ විදිහට දේ හදලා තියෙන්නේ. නිකන් යුද්ධෙ මැරිච්ච එහෙම වගේ. එහෙම දන්නේ හරියට බලන්න ඕන මොකක් හරි බෝල්ට් එක ගාලා තියෙනවා. මේක මොකක්ද කියලා දන්නේ නැහැ කියන්නේ. බලන්න මිනිස්සු විදියට තමයි මේ හදලා තියෙන්නේ. බෝඩ් එකක්වත් නැහැ නේ කියන්නේ. ඒ නමුදුනේ හොල්මන් වගේ නිකන්. හොල්මන් වගේ තමයි. මේ මොනවද මේ යකඩ? යකඩ මේ. එතකොට යුද්ධරංගි තියෙන්නේ මේ ළඟකද? අපි දැන් ඉන්නේ පාක් එක ඇතුලේ. මේ ප්ලේස් එකක මෙන්න මෙහෙම හදලා තියෙනවා මොකද්ද කියලා කියන්න දන්නේ නැහැ. ඇයි කියලා? ඒක. මේ යුද්ධරංගි එහෙම තියෙන තැන තියෙනවලු ඒක වහලා. ඔව්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ යුද ටැංකිය එහෙම තියෙන මේ මියුසියම් එකක් බලන්න. මේගොල්ලෝ මේවා මේ දෙවන ලෝක යුද්ධේ කාලේ පාවිච්චි කරපු ඒවා. මේ මියුසියම් එක මේ අද වහලා මන්ඩේ වහලා ඔයගොල්ලෝ බලන්න යනවා නම් මන්ඩේ දවසේ ගෙන්නපා. මේ උඩ එහෙම තව තියෙනවා මේ බලන්න දේවල් ඒත් අපිට යන්න බෑ ආද ඉතින් මේක වහලා. අපිට මේ හරිය විතරයි ඉතින් බලන්න පුළුවන්. මේ තමයි ඉතින් අපිට අතුරට යන්න බැරි හින්දා මෙහෙම තමයි ආලට පෙන්නන්නේ මෙතන. අද වහලානේ මේ ඔක්කොම ඉතින් මේගොල්ලෝ පෝලන් අය දෙවන ලෝක යුද්ධ කාලේදී ඒගොල්ලෝ භාවිතා කරපු යුද්ධ ටැංකිය. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ සෙමෙට්‍රි එකට. මෙතන මේ තියෙන්නේ මේ ඒ යුද්ධෙන් දෙවන ලෝක යුද්ධෙන් පෝලන්තේ මැරිච්ච අයගේ
සොහොන් තමයි මෙතන හදලා තියෙන්නේ. 1945 තමයි යා මැරිලා තියෙන්නේ. මේ එක්කෙනා යා 1910 ඉපදිලා තියෙනවා. මේ දිගට මේ මෙහෙම පහලට තියෙනවා. සොහොන් ඒ ඔක්කොම මැරලා තියෙන 1945 දෙවෙනි මාසේ. පහ අවුරුද්ද මේ අවුරුදු 25 එක්කෙනෙක්. මේ ගොඩක් මැරලා තියෙන කට්ටිය අවුරුදු 19 20 21 කට්ටිය. මෙතන මේ කියලා තියෙන විදිහට මේගොල්ලෝ මෙතන මේ ඒරියා එකේ මේගොල්ලෝ මිහිදන් කරලා තියෙනවා 478ක් සෝල්ජර්ස්ලා. දෙවන ලෝක යුද්ධෙනේ නැති වෙලා තියෙනවා මේගොල්ලෝ. 1945 තමයි මේගොල්ලෝ නැති වෙලා තියෙන්නේ. පෝස්නාන් වල තමයි මේ තියෙන්නේ. අපේ පෝස්නාන් ට්‍රිප් එක ඉවරයි. දැන් අපි ආපහු වර්සෝ වලට යනවා. අපි ආපහු යන්නේ ෆ්ලික්ස් බස් එකකම තමයි. අපි පොඩ අර වීව් එක හොඳට තියෙන සීට් එකක් බුක් කරගත්තා.